හොඳයි හැමෝටම සුබ දවසක්. සමාජ සේවය සහ සමාජ වැඩ මේ වචන දෙක ඇහුනම ගොඩක් දෙනෙක්ට හිතෙන්නේ මේ දෙකම එකයි කියලා. ඒත් ඇත්තටම මේ දෙක අතර ලොකු වෘත්තීයමය වෙනසක් තියෙනවා. ඉතින් අද අපි මේ පැහැදිලි කිරීමෙන් කතා කරන්න යන්නේ අනේ ගැඹුරු වෙනස ගැනයි. සාමාන්‍යයෙන් සමාජ සේවය කියලා කිව්වම හිතට එන්නේ මොන වගේ දේවල්ද? සමහර විට පාරේ ඉන්න කෙනෙක්ට කැම වේලා කරන් දෙන එක. එහෙම නැත්නම් පරණ ඇඳුම් ටිකක් පරිත්‍යාග කරන එක වගේ දෙයක් වෙන්න පුළුවන්. අනේ පව් කියලා හිතලා අනුකම්පාවෙන් කරන උදව්වක්. ඇත්තටම ඒක හරිම උතුම් දෙයක්. ඒත් අද අපි කතා කරන මේ වෘත්තිය ඊට වඩා ගොඩක් එහාට යන දෙයක්. හරි අපි නම් මේ වෙනස තේරුම් ගන්න පුළුවන් සරලම සහ ප්‍රබලම උපමාවකට යමු. මේකේ මුළු සංකල්පයම හරි ලස්සනට පැහැදිලි කරගන්න පුළුවන්. බලන්නකො මේක කොච්චර පැහැදිලිද කියලා. සමාජ සේවය කියන්නේ ෂණික සහනයක්. අදට බඩගින්න නිවනවා. ඒත් හෙටත් ඒ මිනිස්සයා බඩගින්නේ. හැබැයි සමාජ වැඩවෘත්තිය කරන්නේ తాවකාලික විසඳුමක් දෙන එක නෙවෙයි. ඒ මිනිස්සයාට තමන්ගේ ප්‍රශ්නේ තමන්ටම විසඳ ගන්න අවශ්‍ය ශක්තිය, දැනුම, දිරිය, අනේ දේවල් දෙන එක. මේක තමයි නිකම්ම දයාවෙන් එහාට ගිහින් බලගැන්වීමක් දක්වා සිද්ධ වෙන දැවැන්ත දාර්ශනික මාරුව. ඉතින් මේ බලගන්වීම කියන සංකල්පය තමයි සමාජ වැඩවෘත්තියේ හදවත වගේ. මෙතනදි කරන්නේ මිනිස්සුන්ව යැපෙන්නම් කරන එක නෙවෙයි. තමන්ගෙම දෙපයින් නැගී සිටින්න පුළුවන් ස්වාධීන පුද්ගලයන් බවට පත් කරන එක. හරි. අර සරල උපමාව දැන් පැහැදිලිනේ. අපි දැන් ඒකෙන් මිදිලා මේ වෘත්තියට තියෙන ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාත්මක අර්ථ දැක්වීම දිහාට යමු. මේක තමයි ලෝකයේ පුරාම පිළිගන්න ප්‍රධානම අර්ථ දැක්වීම. හැබැයි මෙතන වැදගත්ම දේ මේ වචන ටික කටපාඩම් කරන එක නෙවෙයි, මේ එකින් එක වචනේ පිටිපස්ස තියෙන ගැඹුරු අර්ථය අල්ලගන්න එක. බලන්න මේක තමයි තීරණාත්මකම කාරණය. සමාජ වැඩ වෘත්තියක කරන්නේ රෝග ලක්ෂණ වලට විතරක් බෙහෙත් කරන එක නෙවෙයි. රෝගයට හේතුව හොයලා ඒ හේතුව නැති කරන්න වැඩ කරන එක. ඒ කියන්නේ පුද්ගලයාගේ ප්‍රශ්නෙට බලපාන සමාජයේ තියෙන මූලික හේතු වලටම මැදිහත් වෙනවා. අන්න ඒ වගේම තමයි විමුක්තිය කියන සංකල්පය. සමාජ වැඩ කියන්නේ සමාජ සාධාරණත්වයේ වෙනුවෙන් පෙනී සිටින වෘත්තියක්. එහිදී පීඩාවටපත් වුණු මිනිසුන්ට ඒ හිර වෙලා ඉන්න බැමි වලින් මිදෙන්න උදව් කරනවා. සමාජ වැඩ කියන්නේ නිකම්ම අනුකම්පාවෙන් කරන දෙයක් නෙමෙයි. ඒක කලාවක් වගේලා විද්‍යාවක්. ඒකට ශක්තිමත් කුළුණු තුනකින් හැදුණු අත්විවරයක් තියෙනවා. අපි දැන් බලමු ඒ සමාජ වැඩ ත්‍රිකෝණය ගැන. පළවෙනි කුළුණ තමයි දැනුම. හිතන්නකෝ දොස්තර කෙනෙක් ගැන. එයා බෙහෙත් දෙන කලින් මිනිස්සු ශරීරය ගැන විද්‍යාත්මකව දැනගෙන ඉන්න ඕනේ නේද? අන්න ඒ වගේ තමයි. සමාජ වැඩ වෘත්තිකයෙක් මිනිසා සහ සමාජය ගැන ගැඹුරු දැනුමකින් සන්නද්ධ වෙන්නම ඕන. ඉතින් සමාජ වැඩ වෘත්තිකයෙක් මනෝවිද්‍යාව පාදිච්චි කරලා පුද්ගලයෙක් හිතන විදිය තේරුම් ගන්නවා. ඊළඟට සමාජ විද්‍යාවෙන් ඒ පුද්ගලයාව සමාජයේ හැඩගස්වන හැටි දකිනවා. ඒ විතරක් නෙවෙයි ළමා අයිතිවාසිකම් වගේ නීතිමය රාමු, ආර්ථික සාධක වගේ දේවල් ගැන දැනගෙන ප්‍රශ්නයක සම්පූර්ණ චිත්‍රයක් මවා ගන්නවා. ඒත් පොත්වල තියෙන දැනුම විතරක් තිබිලා මදි නේද? ඒ දැනුම ක්‍රියාවට නංවන්න ඕන. අන්න එතනට තමයි කුසලතා කියන මේ දෙවනි කුළුණ එන්නේ. මේවා හරියට වෘත්තිකයාගේ මෙවලම් කට්ටලේ, ඒ කියන්නේ ටූල් කිට් එක වගේ. ඇත්තටම ඇහුම් කන්දීමේ හැකියාව, විශ්වාසය ගොඩනගන්න පුළුවන්කම, ප්‍රායෝගික විසඳුම් සැලසුම් කිරීම, මේ හැමදේම අත්‍යවශ්‍ය වෘත්තියමය කුසලතා. මේ කුසලතාව අතරිනුත් සහකම්පනය කියන්නේ හරිම විශේෂ දෙයක්. අනේ පව් කියලා දුක් වෙන එක නෙවෙයි මේ. සහකම්පනය කියන්නේ අනිත් කෙනාගේ සපත්තු දෙකට බැහැලා එයාට දැනෙන දේ ඒ විදිහටම තේරුම් ගන්න උත්සාහ කරන එක. ඒක මිනිස්සු අතරේ අවබෝධයේ පාලම් හදන වෘත්තියමය කුසලතාවයක්. දැන් අපි එනවා මේ ත්‍රිකෝණයේ අත්තිවාරමට දැනුමයි කුසලතාවයි දෙකම මෙහෙයවන සදාචාරාත්මක මාලිමාවට. ඒ තමයි සාරධර්ම සහ ආකල්ප. මේව නැතුව අර දෙකම වැඩක් නැහැ. මේකේ හරය තමයි සේවාලාභිය කවුරු වුණත්, හිරකාරයෙක්, ලිංගික ශ්‍රමිකයෙක් කවුරු වුණත් ඒ මිනිස්යාගේ ගරුත්වයට ගරු කරන එක. ඔවුන් කියන දේවල් රහසක් විදිහට තියාගන්න එක. ඔයා කරපු දේ වැරදි කියලා විනිශ්චය නොකර ඔවුන්ව තේරුම් ගන්න උත්සාහ කරන එක. හරි. අප දැන් බලමු මේ අනුකම්පාව මත පදනම් වෙච්ච උදව් කිරීම කොහොමද කාලයත් එක්ක මේ වගේ විධිමත් විද්‍යාත්මක වෘත්තියක් බවට පරිවර්තනය වුණේ කියලා. අපි පොඩිකාර තරණයක යමු. 16 ගණනත්වල එංගලන්තයේ දුප්පතුන්ගෙන වගකීම රජය බාර ගැනීමෙන් පටන් අරන් 18 ගණන්වලදී මේක විද්‍යාත්මකව කරන්න උත්සාහ කරනවා. හැබැයි ලොකුම පෙරලිය වෙන්නේ 1917 දී. මේරි රිච්මන්ඩ් හරියට දොක්තර කෙනෙක් වගේ ප්‍රශ්නයක් විද්‍යාත්මකව විශ්ලේෂණය කරන හැටි ලෝකෙට කියලා දෙනවා. ලංකාවේ 1952 දී සමාජ සේවා ආයතනයේ පිහිටවීමත් එක්ක මේක වෘත්තීය මට්ටමකට එනවා.
හරි අපි මේ දක්වා කතා කරපු හැමදේම එකට ගලපලා මේ සංකල්ප දෙක අතර තියෙන පැහැදිලි වෙනස්කම් ටික අවසාන වශයෙන් බලමු. මේ වගුවෙන් වෙනස හරිම පැහැදිලි. අපි පේලියෙන් පේලිය බලමු. මුලින්ම අරමුණ. සමාජ සේවයේදී ඒක ෂණික සහනයක්. හැබැයි සමාජ වැඩවලදී තිරසාර විසඳුමක්. ඊළඟට පුහුණුව. එකක් කරන්න විශේෂ පුහුණුවක් ඕන නෑ. අනිකට වෘත්තීය පුහුණුවක් අනිවාර්යයි. වැදගත්ම දේ තමයි සමාජ සේවයේදී ප්‍රතිලාභියව අසරණයෙක් විදිහට දකිනකොට සමාජ වැඩ වෘත්තියේදී ඔහුට සේවාලාභියෙක් කියලා ගරු කරනවා. ඉතින් අවසාන වශයෙන් ගත්තම මේක තමයි දාර්ශනික වෙනස. පින් රැස් කරගන්න කරන දෙයකින් මිනිස්සෙකුට හොඳ ජීවිතයක් ගත කරන්න තියෙන මූලික අයිතිය තහවුරු කරන වෘත්තියක් දක්වා සිදුවුණු පරිවර්තනයක් තමයි මේක. ඉතින් ඇත්තම ඉලක්කය මිනිසුන්ව බලගැන්වීම නම් අපි අපේම ප්‍රජාවන් දිහා බැලුවම ඒ බලගැන්වීම ඇත්තටම සිද්ධ වෙනවද? ඒක අපිට විසඳුම් හොයන්න පුරුවන් තැන් මොනවද? මේක තමයි අපි හැමෝම හිතන්න ඕන වැදගත්ම දේ.